දෙන්න මොනවද ඕනේ සර්? චීස් කොත්තුවක් ගන්න පුළුවන් නේද? චීස් චිකන් කොත්තුවක්. දෙන්නම් සර්. සුපිරි චීස් චිකන් කොත්තුවක්. අපේ කඩේට ගාන චීස් චිකන් කොත්තුව මේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ සර්. මම දැක්ක TikTok එකේ තිබ්බනේ. මම වීඩියෝ එකක් ආවේ. හරි මම ටක් කරලා දාලා දෙන්න. ඔව් බබා මම අර TikTok එකේ මම වීඩියෝ ෂෙයා කරේ. අන්නේ කඩෙන් ඔය චීස් කොත්තු රහයි කියලා හැමෝම කමෙන්ට් කරලා තිබ්බා. සර් මාර පස්සේ සර් මේ චීස් කොත්තු ඉවරයිනේ සර්. අයිද ඉස්සලා කිව්වේ තියනවා කියලා? ඉස්සෙල්ලා තිබ්බා. දැන් ඉවරුණා සර්. ඉවරයිද? හරි එහෙනම් මට චිකන් කොත්තුවක් ගේන්නකෝ. චිකන් කොත්තුවද? මම ටක් කරලා දාලා දෙන්නම් සර්. ඉන්න. මේ ක්‍රවුඩ් එකේ මාර විදිහට ඕ මේ TikTok එකේ වීඩියෝ වයිරල් වෙලා තියෙන මාර විදිහට. සර් මාර පස්සේ සර් මේ කොත්තු දාන්න චිකන් නෑ සර්. ඈ? මෙච්චර ලොකු කඩයක් කරා චිකන් ඉවරයි. ඔව් සර් චිකන් තිබ්බා ඉවර වෙලා සර්. වෙජි කොත්තුවක් ගේන්නකෝ වෙජි කොත්තුවක් ගේන්නකෝ. වෙජි කොත්තුව. මම ටක් කරලා දාලා දෙන්නම් සර් වෙජි කොත්තුව. චිකන් ඉවරයි නේ බබා. සර් මාර පස්සේ සර් කොත්තු දාන එක්කනා නෑ සර්. කොත්තු දාන එක්කනා පොලිසිය අරන් ගිහිල්ලා. මොකක්? කොත්තු ගාන කියලා පොලිසිය කරන් ගියා. ඉතින් කොත්තු ගාන කියලා පොලිසිය කරන් ගියා කියලා අපි මොනා කරන්නද නේ? මම ඔයාගේ ඉවරයි වීඩියෝ එකක් දාලා ආවේ කොත්තුවක් ගන්න. දැන් කොත්තුවක් ගන්න හම්බෙන්නේ නැද්ද? මොනවද මේ කඩෙන් මට කන්න පුළුවන්? රයිස් එකක් අවුලන්නේ නැද්ද? රයිස් ගන්න පුළුවන්. ඔව් සර්. රයිස් ගන්න කර ප්‍රශ්නයක් නැහැ නේ. ඔව් රයිස් ගන්න එක ඉන්නවා සර්. එන රයිස් එකක් දාන්න. මම දැක්ක රයිස් උත්තරහයි කියලා දාලා තිබ්බ කට්ටිය එක මේ. මම ටක් කරලා දාලා දෙන්නම් සර්. මාර පස්සේ රයිස් දාන්න තාච්චි අඬ ගැනිලා සර්. රයිස් දාන්න විදියක් නැහැ. දෙතර මොනවාද මම මෙතනින් ගන්න පුළුවන්? සර් උදේ ඉතුරු වෙච්ච කිඹුල බඩිස් කිඩියක් තියෙනවා. ප්ලේන් ටිකක් එක ගෙනත් දෙන්නද? කිඹුලමණි තුගේ ආච්චි හාගන්න.